මේ කතාව නම් ලස්සනත් නෑ, අවසානයේ සුන්දරත් නෑ. ඒ වුණත් ආයෙත් අපි හෙමින් නැගිටින ගමන් උතුරු කරේ දවස් ගානක ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන ගෙදර ආවේ ඔයාලා හැමෝත් එක්ක මේ මතක ෂෙයා කරගන්න බලාගෙනයි. ඒත් ඒ මතක ඔක්කොටම වැඩියෙන් ජීවිතයේ අමතකම නොවන දවස් කිහිපයක් හරි අමාරුවෙන් අපි ගෙවලා දාලා නැවතත් නැගී ඉන්නට අපේ ගම් පළාතේ හැමෝම මහන්සි වෙන ගමන් තමයි මේ දවස්වල ඉන්නේ. ගහ කොළ පරිසරය සතා සිව්පාව හැමෝටම ආදරය කරන ගමන් ජීවිතය ගැන නැවත වතාවක් අපි හැමෝම හිතන්න ඕනේ කියලා මේ පරිසරය අපිට කියන්න උත්සාහ කරපු දවස් ගානක මතක, ඒ වගේම ඒ වගේ දුක්ඛිත කතා ගොඩක එකතුවක් එක්ක අපි හැමෝම මේ දවස් ටික කෙවලා ඉවර කරා. තාමත් ඒ බිහිසුණු මතක ටික අවසන් වෙලා නැහැ. කඳවුරුවල ඉන්න අයට කැම ගෙන යන්න සහන යාත්‍රා උතුරු දෙසින් දකුණු දෙසින් හැම දිහායින්ම එනවා අපි දැක්කා. එතකොට සහයට හැමෝම තරාතිරම් බලන්නේ නැතුව දුප්පත් පොහොසත් මේ හැමෝම එකට එකතු වුණා. ජාති ආගම් ભેද තිබෙත් නැහැ. අවසානයේ කොහොම වුණත් අපි ආයෙත් හෙමින් නැගිටින ගමනේ ඉන්නේ. අද නොවැම්බර් 25 සැඩසුළඟයි මහ වරුසාවයි බිහිසුණු වෙන්න පටන් ගත්තේ අද 26 27 වෙනකොට ජීවිතේ අපිට ආය ආපස්සට හැරෙන්න බැරි තරමටම දුක්ඛිත දවස් ගොඩක් අපිට එකතු කරා. ගමේ ඇල දොල වේලි මේ හැමදේම ගලාගෙන යන්නට පටන් ගත්තා. ජීවිතේ අපි හැමෝටම එකට එකතු වෙලා හිටපු සෙනෙහවන්ත ගොඩක් දෙනෙක්ට ජීවිත නැති වුණා. මේ හැමදේම දරාගෙන කොහොම හරි අපි මේ දවස් ටික දරාගෙන බලාගෙන ඉන්නවා. ගඟ ඇල දොල ඒ වගේම උදේ හවස ගමේ ගියපු බස් එක මේ හැමදේම අද වෙනකොට ලොකු විනාශ ගොඩකට මුණ පාපු දේවල් වෙලා ඉවරයි. අපේ ගේ ඉස්සරහ තියෙන කඳු යායෙන් අපේ ගෙවල් ටික ආරක්ෂා කරා වුණත් එතනින් එහා තියෙන කඳු යායම අද වෙනකොට බිමට සමතලා වෙලා ඉවරයි. අපිට වඩා ගොඩක් පිහිසුණු අත්දැකීම් එයාලා හැමෝම වින්දා. අපිත් දැන් වෙනකොට පුළුවන් විදියට එයාලට උදව් කරන ගමන් තමයි ඉන්නේ. අපි හැමෝම එකතු වෙලා හිමින් මේ දේවල් දරාගෙන ආයෙත් නැගිටින්න තමයි ඕනි වෙලා තියෙන්නේ. මේ හැම දෙයකටම ලෝකේ ඉන්න හැමෝම, අපේ රටේ ඉන්න හැමෝම අපිට උදව් කරනවා අපි දැක්කා. ඉතින් ඒ හැම උදව්වකටම උපකාරයකටම හදවතින්ම ස්තුතිවන්ත වෙන්න තමයි අපිට පුළුවන්කම තියෙන්නේ. කඳුකරේ මේ විදිහට වෙනස් වෙනකොට විදුලිය සංවේදනය අපිට නැති නිසා රටේ අනිත් තැන්වලත් ඒ විදිහටම බිහිසුණු අත්දැකීම් හැමෝම විඳලා තියෙනවා කියන්න අද වෙනකොට අපි දැනගත්තා. ඉතින් ඒ හැමදේම අපි හැමෝම විඳ දරාගෙන ආයෙත් කොහොම හරි හෙට දවසේ හිරු එළියත් එක්ක අපි හැමෝම නැගිටින්නයි ඕනේ. ඉතින් ඒකට හැමෝම එකට එකතු වෙලා උදව් කරන ගමන් අපි ආයෙත් කොහොම හරි නැගිටිමු. අද උදේ වෙනකොට අපේ ගම් පළාතට ආයෙත් ඉර පායලා තියෙන්නේ මෙහෙට මුකුත් නුනේ නෑ වගේ. නමුත් අපිටත් ඒ විදිහට ඉන්නට ආයෙ පුළුවන් කමක් නෑ. ආයෙත් පරිසරය ගැන හිතන්න අවස්ථාවක් අපිට දීලා තියෙනවා. චුට්ටක් නැවතිලා ආයෙත් මේ පරිසරය රැකගෙන අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා අපි චුට්ටක් හිතලා බලමුද?